පුතේ මම මේ දුම් ඇල්ලුවා. බෙහෙත් දෙන්නේ නැහැ ඉතින් මොකද කරන්නේ? පුතාට පරීක්ෂණයක් තියෙනවා ලැබ් එකට යන්න අද ලේ දෙන්න තියෙනවා. ඒක කරගන්න විදිහකුත් නැහැ. දැන් ඇවිත් දින දාගෙන එක සැරයක්. දැන් දෙවනි සැරේ. දැන් අදත් දින දාන්න යන්නලු. හැමදේම තැලෙන්නේ පොඩි මිනිහා. පුතාට බෙහෙත් ගන්න වෙන්නේ නැහැ. දැන් මට බයයි. අද ලේ දෙන්න ඕනේ ලැබ් එකට පරීක්ෂණයක්. පපුවේ අමාරුව. එයා විතරයි ඉන්නේ. මාත් ඉන්නේ අමාරුවෙන්. එයා තමයි හැමදේම කරන්න බලන්න හදන්නේ. එයාට මොනවා හරි කරදරයක් වුණොත් මට ඉඳලා වැඩක් නැහැ නෙමෙයි. මගේ කාලේ හරි. ඒ දරුපටියගේ කාලේ තව හිම්ම අවුරුදු 36යි. බේත් ටික ගන්න විදියක් නැහැ පුතේ ඉතින්. The strike is supported by 7 professional unions, including the Association of Laboratory Technologists, the Government Radiology Technologists Association, the Association of Government Pharmacists, the Public Health Inspectors Union, the Government Dental Technologists Association, and the Family Health Services Officers Association. 11 health professionals unions from the Health Professionals Federation have also expressed their support for the strike today. Due to the strike, patients who visited government hospitals across the country today faced severe inconveniences. At the Colombo National Hospital's paramedics were not operational today. මම සාධාරණද මාත්‍ය මේ කොච්චර දුන්නත් මිනිස්සුන්ට මතිනේ. තුමා මේ දෙයක් වෙලා තියෙන්නේ මේ රටට. පොරුවර සම්පූර්ණ වැඩේ වැරදි. මිනිස්සු දුක් විඳින අපි මේ දුර ඉඳලා අතපය අමාරුවෙන් එන්නේ බේට් ටික ගන්න ඕනේ. දැන් මේක හම්බුනේ නැත්නම් අපි කොච්චර කොහේ යන්නද අපි? සල්ලි කොහෙන්ද වගන්නේ? මේව අනුමත කරන්නේ නැහැ කීයටවත් අපි නෑ. මේ වගේ දේවල් වලට ඉතින් ඉබ්බේ ඉන්නවනේ බලාගෙන. රජයට අපහසුතාවයට පත් කරන වැඩක් මේ කරන්නේ. මේක ඇවිල්ලා රජය වටලා බුන්ට හොරා කන්න මේක වටන්න හදන්නේ. පාන්දර මිනිස්සු 3 ඉඳලා මෙලේ ගන්න වෙනවා. 3 4යි. මුල්ලා හෙන ගහන්න ඕනේ මේ කරන ප්‍රවෘත්ති හුඟා සස්තිය දෙන මිනිස්සු කොච්චර දන්නේ නැති මිනිස්සු ඇවිල්ලා ඉන්නවනේ බෙහෙත් නෑ අදින් ඉවරයි බෙහෙතුත් ඒකයි වැඩි අනිත් එක මේ රිපෝට් බලලා තමයි බෙහෙත් දෙන්නේ දොස්තර මහත්තයා එහෙම නැත්තම් දෙන්නේ නෑ බෙහෙත්. At the National Hospital Galle, patients who travelled from far-off areas were left helpless. ආණ්ඩුවේ උනා සල්ලි tie මේ ආකාර අපිට නැත්නම් ආණ්ඩුවට අපේ මේ මහජනයාගේ දේවල් වලින් මේ ආණ්ඩුවත් පාලනය ගෙනියනවා. මොකද්ද මේ කොන්න වැඩේ? අනන්ත වෙලා ඉන්නේ පොඩි වෙන්නේ. ටේ ටිකක් අප්පොන්න අපි සල්ලි ගේන්නේ නැහැ. අපි දන්න බස් එකකට මොනවාද? ටිකක් අප්පොන්න සල්ලි කියලා තියෙන්න එපා. මේ පසේර වලට බෙහෙත් බොනවා මහත්තයා කොරල් රෝල් වලට බෙහෙත් බොනවා. ගමේ වාට්ටුවෙන් ඉස්පිරිතාලෙන් බෙහෙත් බොනේ රෝහල් වලින් පොතට. මේ කරපු අපරාධ නම් අනේ මේව නම් හොඳයි. මේකට අපි දෙස් කියන්නේ නැහැ. මේව සාප දෙනවා යාලට. වෙන ඉතින් අපිට කියන්න දෙයක් නැහැ. This was a situation in Gampaha. ලෝකාන උබී ඉඳලා මේ ආවේ ලේකක් ගන්න. ඔය මිනිස්සුන්ගේ සිතිවිලි වෙනස් වෙන්නේ නැතුව කවදාවත් රටවල් හදන්න දෙන්න. කිසිම වැඩ. හමුදාවෙන් දාලා කරවන්න. වෙන මොකවන්නේ? කෙලිම හමුදාවෙන් දැමන එක්කෙනෙක් කළා නම් ඔය තේරෙන්නේ. Today, patients from remote areas came to the Anuradhapura teaching hospitals and were severely inconvenienced. දෙමාපියෝ දුක් විඳගෙන මේ පාරවල් වල එන්නේ බස් වල එන්න ඕනේ දුර ඉඳන් එනවා. ඉතින් අපේ ඕන වෙලාවට බේත් ටිකක් නැතුව ගිහපුවාම මොකද කරන්න කියන්නකෝ. ඇත්තටම මේ ජනතාවගෙන් පරිගන්නේ ඇයි මේ විදිහට මේ මිනිස්සු? මේක හරි කේස්ජනක තත්ත්වයක් මේ ලංකාවට සිදු වෙලා තියෙනවා. තමන්ගේ ඉල්ලීම් දිනාගත්තට කමන්නේ. ඒක යම්කිසි ආකාරයක සාධාරණ විදිහකට ඒක කරගන්න ඕන කියන එක තමයි මගේ අදහස. This is what people at the Kurunegala teaching hospital had to say. මේක අපි බලන්න මේ දේශපාලන මට්ටමේ තමයි මේක මේලා තියෙන. වෘත්තීය සමිති කට්ටිය අර පක්ෂයෙන් කියන මේ පක්ෂයෙන් කියනවා. ඒගොල්ලෝ වෘත්තීය දිගාන ඉල්ල ගන්න මේ අහිංසක ලෙඩ්ඩු පාවිච්චි කරනවා. මේ මිනිස්සු පාන්දර 4:05 ඉඳන් ඇවිල්ලා මේ දුක්ඛිත ඉන්න මිනිස්සු ඉන්නේ මෙතන. ඒගොල්ලෝගේ අර දේශපාලන මට්ටමේ ඒගොල්ලෝ එක එකනාගේ මේ පක්ෂ දේශපාලනයට ඇවිල්ලා ඉවරලා මිනිස්සුන්ගේ අහිංසක මිනිස්සු මේකෙන් දුක්ඛිත ඉන්නේ. ඔය ආණ්ඩුවත් වැනෙනවා නම් හැම මිනිහම සෙල්ලම් දානවා ඒ ආණ්ඩුවත් එක්ක. ඒකනේ. පහන් තිරෙන්නේ නැතුව හැන්දෙන් පෙවුවා නම් හරි කිරි. මොකද්ද ඔය වර්ජනේ හැමදාම වර්ජනේ. පඩිත් වැඩි කරනවා නම් ඒව දෙනවා නම් කොනක් තියෙන්න එපා. හැම වර්ජනයකින්ම සාමාන්‍ය වැසියනේ තැලෙන්නේ.